සපුතේ ඔයාලට මම ඔයාලට අදත් ගණිත ගැටලුවක් හදන විදිය දානවා. ගොඩක් ඒක සංකීර්ණ කියන්නේ මේ ගැටලුව ගැන ගොඩක් හිතලා ඕන අපි පිළිතුරු දාන්න. ගොඩක් අය වරද්දන ගැටලුවක් මේක. ඉතින් මම මේ වෙන වැඩකට ඇවිල්ලා ඉන්නේ. ඒ අතර තමයි ඔයාලා වෙනුවෙන් මේ ගැටලුව මම දාන්නේ. මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන මෙන්න මේ වගේ ගැටලුවක් ආවට පස්සේ. අපි බලමු මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. අපි කියවල බලමු ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ කියලා. මොකද සංඛ්‍යා ටිකක් තියෙනවා 4 5 6 7 රවුම් කළ ඉලක්කමේ ස්ථානීය අගය කීයද කියලා තමයි අපෙන් අහන්නේ. ස්ථාන ඔයා දන්නවනේ මම මගේ දරුවන්ට කියලා දීලා තියෙනවා. එක ස්ථානය දැන් අපි මේ 7 තියෙන්නේ එක ස්ථානේ 6 10 ස්ථානේ 5 100 ස්ථානේ 4000 ස්ථානේ. ඉතින් මේ ස්ථාන ටික දන්නවනම් මේකට පිළිතුර ගන්න පුළුවන්. හැබැයි දරුව වරද්දන තැනක් තියෙනවා. මේකේ අපෙන් අහන්නේ රවුම් කළ ඉලක්කමේ ස්ථානීය අගය. දැන් මම ඔයාලට ස්ථාන ටික කිව්වනේ මේක එක ස්ථානයේ 10 ස්ථානයේ 100 ස්ථානයේ කියලා. එහෙනම් 5 තියෙන්නේ 100 ස්ථානයේ. එතකොට පිළිතුර වෙන්නේ 100. හැබැයි මේකේ මේ නිරූපිත අගය ඇහුවනම් අපෙන් ඇහුවනම් මේ පහෙන් නිරූපිත අගය කීයද කියලා. එහෙමනම් එන්නේ 100 නෙවෙයි. කීයද එන්නේ? 500. අන්න ඒ දෙක මාරු කරගන්න දරුවන් මේ දෙක අතර ඒ දෙක වරද්ද ගන්න. ඒ නිසා ඒ දෙක මාරු කරගන්න එපා, වරද්ද ගන්න එපා. අහන දෙයටයි අපි පිළිතුරු දෙන්න ඕන. අපෙන් අහන්නේ රවුම් කළ ඉලක්කමේ ස්ථානීය අගය කීයද විතරයි. ස්ථානීය අගය ඇහුවොත් අපි දෙන්නේ අන්නර ස්ථාන ටිකෙන් එන පිළිතුර. ස්ථානේ බලලා. නිරූපිත අගය ඇහුවනම් තමයි අපි අගයත් එක්ක ලියන්නේ. අපිට අගය කියලා එකක් මෙතන අහන්නේ නෑනේ. අපෙන් අහන්නේ රවුම් කළ ඉලක්කමේ ස්ථානීය අගය. ස්ථානීය අගය නේ අහන්නේ, නිරූපිත අගය නෙවෙයි. එහෙනම් අපි ස්ථානීය අගය වෙන්නේ මේක කීයද? එක ස්ථානයේ 10 ස්ථානයේ 100 ස්ථානයේ ස්ථානීය අගය මේක වෙන්නේ 100. මොකද 100 ස්ථානයේ තමයි පහ තියෙන්නේ. ඒ නිසා ස්ථානීය අගය වෙන්නේ 100. ඔයා එතනදි පටලව ගන්න එපා. මම කීපෙක පොඩ්ඩක් හොඳට අවබෝධ කරගෙන මේ ප්‍රශ්නෙට පිළිතුර සාකයන්න ඕන.